ආයුබෝවන් වෘශ්චික ලග්නයෙන් ඉපදුන ඔයාට මේ ගෙවන ජූනි මාසය කොහොමද? අද අපි කතා කරන්නේ ඒ ගැන. ඔයා මෙච්චර කල් කරගෙන ආපු සාම්ප්‍රදායික පැරණි දේවල් අතහැරලා අලුත් රටාවකට ජීවිතය වෙනස් කරන්න හිතනවා නම් මෙන්න ඒකට හොඳම කාලය. රැකියාවේදී සහ ඔයාගේ ව්‍යාපාර කටයුතු වලදී ඔයාගේ බුද්ධිය බොහොම දියුණුව භාවිතා කරන්න පුළුවන්. සංනිවේදනය ගැන ටිකක් වැඩිපුර හිතන්න. අනිත් අය ඔයා ගැන වරදවා වටහා ගැනීම ඇති කරගන්න තියෙන ඉඩකඩ ටිකක් වැඩි. ටිකක් හිතේ තියාගෙන ටිකක් කතා කරන්නේ නැතුව ඕනි දේවල් පැහැදිලිව සහ නිරවුල්ව ප්‍රකාශ කරන්න මතක තියාගන්න. ඔයාගේ තියෙන ණය සහ ආයෝජන ගැන ආය පාරක් ටිකක් හොයලා බලලා හිතලා බලලා කරන්න මේ මාසෙදි මතක තියාගන්න. මූල්‍යමය පැත්තෙන් නිවැරදි තීන්දුව తీරන ගන්න එකෙන් අනාගතයේදී දීර්ඝකාලීන ප්‍රතිලාභ වලට මඟ පෑදෙන්න පුළුවන්. ආදරයේදී හැඟීම් වලට වැඩි ඉඩක් දෙන්න හිතෙනවා වුණාට පාලනයකින් වැඩ කරන්න ඕනේ කියලාත් මතක තියාගන්න. එහෙම නැති වුණොත් විශ්වාසය බිඳ වැටෙන්න තියෙන ඉඩකඩ ටිකක් වැඩි. සෞඛ්‍ය පැත්තෙන් ගත්තාම ඔයාගේ හැඟීම් යටපත් කරගන්න උත්සාහ කරන්න එපා. චිත්ත වේගය යටපත් කර ගැනීම හිතට වගේම ගතටත් අහිතකර විදියට බලපාන්න පුළුවන්. ඒවා මුදා හරින්න හානිදායක නොවන ක්‍රම ගැන හිතන්න. ඔයාගේ ගමන වළක්වන දේවල් අතාරින්න. ගෙවෙන්නේ ඔයාට පරිවර්තනය අවශ්‍ය වෙන ඔයාව පරිවර්තනය වෙන අවධියක්. ඒක නිසා වෙනස් වෙන්න බය වෙන්න එපා. ඔයාට වාසනාවන්ත වර්ණ වෙන්නේ තද රතු සහ මෙරූන් පැහැය. වාසනාවන්ත දවස වෙන්නේ අඟහරුවාදා. එහෙනම් ජූනි මාසයේ වෘශ්චික ලග්න හිමි ඔයාට වාසනාවන්ත මාසයක් වේවා. වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ජූලි මාසෙ මොකද වෙන්නේ කියලා බලන්න ආයෙත් හැම වෙනකල් ගිහිල්ලා එන්න. ජය වේවා.